ඔන්න දැන් බෝට් එක ඇවිල්ලා තින්නේ අපිව සම්මෙරින් එක ළඟට එක්කන් යන්න. මේ සම්මෙරින් එකේ තමයි දැන් අපි ඇත්තට යන්නේ. දැන් චෙක් ඉන් එකේ ඉන්නේ මෙතන. හැමෝම මේක දැන් මුහුදු පතුල්ල ලෝකේ. Hi everyone. ඔන්න අද අපි ආවේ මොහොතයට රවුමක් එක්කන් යන්නයි හදන්නේ. ඉතින් මේ සම්මෙරින් එකක තමයි අපි අද යන්න හදන්නේ. සම්මෙරින් එක මුහුදු පතුල බලන්න. අපි ඉතින් දැන් මාලි සිටි එකට ආවා. මාලි සිටි එකෙන් විලින්ගිලින් ජැටි ටර්මිනල් එකේ තමයි අපිට එන්ට්‍රි එක තියෙන්නේ. අපි දැන් ටැක්සි එකේ ඉන්නේ විලින්ගිලින් ජැටි එකට යන ගම. Welcome. Ruwan. Okay. ඔන්න ඉතින් අපි විලින්ගිලින් ජැටි එකේ ඉන්නේ දැන් 9 කාලෙට තමයි සම්මෙරින් එකට චෙක් ඉන් වෙන්නේ. ඉතින් අපි ජැටියකට වෙලා ඉන්නවා දැන්. ඉතින් මෙයාලේ WhatsApp number එකක් තියෙනවා. ඔව්. මෙයාලගේ ප්‍රයිස් කිව්වොත් එහෙම මෙයාලගේ ලෝකල්ස්ලට MER 450යි රුපියල්. ඊට පස්සේ අපි work permit ඉන්න අයට මෙයාලගේ ඩිස්කවුන්ට් තියෙනවා එක්කෙනෙක්ට 550යි. MER එතකොට ඔයාලා විසිට් වෙන කෙනෙක් නම් නැත්නම් බිස්නස් වීසා හරි ස්පොන්සර් වීසා හරි ඉන්න කෙනෙක් නම් එයාලා ඩොලර්ස් වලින් තමයි charge කරන්නේ ඩොලර්ස් 65ක්. එතකොට ඒක ගාණ වැඩි රුපියල් වලින් අතට රුපියල් 1000ක් විතර තමයි එයාලා කිව්වේ 22 රේට් එකෙන් තමයි එයාලා ගන්නෙ. ඒ වගේම තව දෙයක් තමයි අපි කලින් try කරා නේද? දවස් දෙකක් try කරා. එක දවසක් ඇවිල්ලා ආපහු ගියා. ඔව් එක දවසක් ඇවිල්ලා ආපහු ගියා. මොකද මෙයාලගේ තව රූල්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාලට ප්‍රමාණවත් කට්ටිය නැතුනොත් එහෙම මේ ඩයිව් කරන්න මෙයාලා යන්නේ නැහැ. තව එකක් මොකක් හරි මේන්ටේන් එකක් හරි ආවොත් එයාලා අන්තිමටම තමයි කියන්නේ. ඒ කියන්නේ අපි කොහොම හරි මාළෙටත් ඇවිල්ලා ඉවරයි. ඒ වෙලාවේ තමයි අපිට කිව් මැසේජ් එකක් ආවේ මේ අද යන්න වෙන්නේ කැන්සල් කියලා. නිසා යන්න කලින් දවසට ඉස්සෙල්ලා දවසේ රෑ හරියට කන්ෆර්ම් කරගෙන ඕන. එන්න අපි දැන් අද ආවා. අපි ඊර ආයෙත් මේගොල්ලෝ හෙව්වා හෙට යනවද කන්ෆර්ම්ද කියලා. ඒපාර කන්ෆර්ම් වුණාට පස්සේ තමයි අද අපි ආවේ. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහොමද කියලා මේ එක්ස්පීරියන්ස් එක. මේකේ විනාඩි 35ත් 45ත් අතර තමයි මුහුද යට ඉන්නේ. අපි බලමු මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. රට මොකද හිතෙන්නේ? සරුණා හරි සතුටේ ගිහිල්ලා බලමු ඉතින් කොහොමද කියලා එක්ස්පීරියන්ස් එක. බය නැද්ද? ටිකක් බයයි. අපි ගිහින් බලමු එහෙනම්. මොන දැන් බෝට් එක ඇවිල්ලා තින්නේ අපිව සම්මෙරින් එක ළඟට එක්කන් යන්න. අපි දැන් බෝට් එකට නගින්න හදන්නේ මේ දින බෝට් එක. ඊට පස්සේ ඔන්න ඉතින් අපි සම්මෙරින් එක තියෙන තැනට ආවා. අර පේන්න තියෙන සම්මෙරින් එක තමයි. දැන් අපි සම්මෙරින් එක ගාවට ඇවිල්ලා ඉන්නේ මොහොත මැදට. මෙතන තියෙනවා සම්මෙරින් එක. මේ ඔයාලට පේන්නේ. මේ සම්මෙරින් එකේ තමයි දැන් අපි ඇත්තට යන්නේ. දැන් චෙක් ඉන් එකේ ඉන්නේ මෙතන. හැමෝම Really?
ඔන්න ඉතින් අපි සම්මැරින් එක ඇතුළේ ඉන්නේ. වයිෆ් වාඩි කරා එහා පැත්තෙන්. ඒ පැත්තේ වීඩියෝ කරන්න මම මේ පැත්තෙන් වාඩි වුණා. ඉතින් මේකේ වෙනම පයිලට් කෙනෙක් ඉන්නවා. අතන ඉතින් හොඳයි මේ සම්මැරින් එක සාමාන්‍යයෙන් 20කට 30කට වගේ යන්න පුළුවන් නේ. අපි බලමු ගිහිල්ලා තාම යටට ගියේ නැහැ. මේ ඉන්නව තාම දැනට මාළු ඉන්න උඩ හරියට අපි බලමු පල්ලෙහා කොහොමද කියලා. අපි දෙන්නම එක පැත්තකට ආවා. මේකේ ක්‍රෝ එකේ ඉන්න අය කිව්වා මේ පැත්තට මොකුත් පේන්නේ නැහැ කියලා. ඉතින් අපි හිතුවා මේ පැත්තට මූව් වෙන්න. Before we begin our dive, we'll be demonstrating you the safety equipment we have on board, and please pay attention to the hostess while she demonstrates. Jacket over your head. Pass the strap around your waist, insert the fitting into the buckle and tighten the strap. To inflate the life jacket, pull the 2 red tags. For further inflation, blow into the red tubes. At night, to indicate the light, pull the orange tag. Please do not inflate the life jacket while you are inside the submarine, as this will hinder your exit. Now we'd like to demonstrate to you how to use a rebreather in case of an emergency. The rebreathers are located in the compartments over your head, and they are to be used only on the captain's orders. Open the unit by lifting the latch on top, removing the top cover. Pull the orange oxygen activator tag down to activate oxygen. Insert the mouthpiece. Pull apart the nose pads and affix them onto your nose so that both your nostrils are completely closed. Adjust the neck strap so that the unit rests on your chest. All safety equipments are a mandatory requirement for each passenger, so please do not remove any of these equipments unless you are instructed to do so. Ladies and gentlemen, we hope that you will enjoy this dive, and should you need any further assistance, please don't hesitate to call us. Thank you. කොහොමද ඉන්න මාළු ගොඩනේ? තාම මේ උඩ ඉන්නේ. අපි තව යටට ගිහලා බලමු කොහොමද කියලා. ආව්. මේ තමයි අද අපේ ෆොටෝග්‍රැෆර්. මෙයා දැන් ෆොටෝස් ගන්න. මේක තමයි මුහුදු පතුල්ල ලෝකේ පොඩි පොඩි මාළු වගේ එකතු තියෙනවා දැන්. මේ ලොකු මාළුවෙක් ඉන්නේ. පාලත් මාලදිවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන එකක්. ප්‍රයිස් එකට වටිනවා ගොඩක්. wow. මුහුදු පරයක් ළඟ ඉන්න යන්නේ. මේක ගෑවි නොගෑවි වගේ යන්නේ සම්මරින් එක ඇයට. අදීද? බලන්න මේක නිකන් ලොකු පරයක් මෙතන තියෙන්නේ. ඔක්සෙට් වල ලොකුයි. තේරෙනා නේද? හරිද?
දුනාද? හන්දේ වැදිලා වගේ සම්මෙරින් එක දැන් ගොඩට ගන්න බැරුව ඉන්නේ. ඔයාලා මෙතනම තමයි ඉන්න වෙන්නේ අද. අපි දැන් උඩට යන ගමන් තියෙන්නේ බලන්න මේ අපි කොච්චර ගැඹුරින් ඉන්නවද කියලා මෙතන ඉන්ඩිකේට් කරනවා ඩිස්ප්ලේ එක මොනිටර් එකේ. සම්මෙරින් එක උඩට යන්න හදන්නේ දැන් එළිය වැඩන ගොඩක්. අපි උඩට ආවා. ගන්න. ස්ටාෆ් එක හරිම හොඳයි. සම්මරින් ටුවර් එක ඉවරනකොට අපිට එයාලා ටොපි දෙනවා කන්න. Thank you. අපිට ටොපි දෙකකුත් හම්බුණා. ඉතින් අපිට පිළික One by one. Yeah. පාට මොකද්ද කියන්නේ සම්මරින් ටුවර් එක ගැන? සතුටුයි. මම මොහොතේ සතුටු ජීවත් වෙන කෙනෙක් වගේ දැනුණා මට. ඉතින් ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් අපි WhatsApp නම්බරේ දාන්නම් මෙයාලගේ. එයාලව කන්ටැක්ට් කරගෙන ඔයාලට පුළුවන් මේකට ජොයින් වෙන්න. මේක අනිවාර්යෙන් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. MER 550 යන්නේ රුපියල් work permit holders ලට. ඔයාලා විසිට් ඇවිල්ලා ඉන්නවා නම් $65ක් දෙන්න ඕනේ. අපිට ගණන් අඩුයි අපි work permit ඉන්න හින්දා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් අපි. අපේ YouTube channel එක subscribe කරලා Facebook, Instagram, TikTok page follow කරන්න. See you in the next video. Bye.